ආයුබෝවන් අද මම ඔයාලා හමුවට එන්නේ දේවානම්පිය තිස්ස රජතුමා පිළිබඳ තොරතුරු සමගිනි. මොටසේව රජුගේ පුතුන් 10 දෙනා අතරින් වැඩිමහල් පුතු තිස්ස කුමරු ලෙස හැඳින්විය. ක්‍රිස්තුපූර්ව 247ත් ක්‍රිස්තුපූර්ව 207ත් අතර වසර 40ක කාලයක් අනුරාධපුරයේ රාජ්‍ය පාලනය ගෙන ගියේය. මෞර්ය වංශික අශෝක අධිරාජ්‍යයා සමග පෙර සිටම තිස්ස හෙවත් දේවානම්පිය තිස්ස රජු මිත්‍රව සිට ඇති බව මහා වංශයේ 19 වන පරිච්ඡේදයේ සඳහන් වේ. එහි ප්‍රතිඵලයක් ලෙස පංච කකුද භාණ්ඩ අශෝක රජු විසින් තිස්ස රජු වෙත ලබා දුන් අතර දෙවන ප්‍රිය හෙවත් දෙවියන්ට ප්‍රිය යන තේරුම ඇති විරුද්ධ නාමයක්ද ලබා දී තිබේ. විධිමත් අභිෂේක ක්‍රමයක් යටතේ දෙවන වරට රාජ්‍යත්වයට පත් වූ තිස්ස රජු එතැන් පටන් දේවානම්පිය තිස්ස නමෙන් ප්‍රසිද්ධ විය. ලක්දිව යුද හමුදාව සඳහා සිවුරංග සෙනගක් එක් වූ අතරම පාටලිපුත්‍ර නගරයේ ආදර්ශයට ගනිමින් මෙරට බලකොට ඉදිවිය. මෙතුමාගේ පාලන සමයේ අප රටට වැදගත් සිදුවීම් රැසක් සිදුවිය. මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රමුඛ පිරිස නිර්මල බුදුදහම රැගෙන ආවේද සංඝමිත්තාවන් ඇතුළු පිරිස ශ්‍රී මහා බෝධි දක්ෂිණ ශාඛාව රැගෙන පැමිණියේද දේවානම්පිය තිස්ස රජ සමයේදීය. විජය අවතරණයෙන් පසු ලක්දිව බුදුදහම වැළඳගත් පළමු පාලකයා දේවානම්පිය තිස්ස රජුය. රටවැසියාද බුදුදහම කෙරේ නැඹුරු වූ අතර රාජ්‍ය ආගම බුද්ධාගම විය. දහසකට වැඩි පිරිසක් සෝවන් ඵලයට පැමිණි අතර දෙවන පෑතිස් රජුගේ බිසව වූ අනුලා දේවිය ඇතුළු කාන්තාවන් 500ක් දෙනාගේ පැවිද්දත් සමග මෙරට බොදුසසුනේ සිව්වණක් පිරිස ඇතිවිය. සැදැහැති බෞද්ධ උපාසකයෙකු බවට පත් වූ දේවානම්පිය තිස්ස රජතුමා විසින් ලක්දිව ප්‍රථම ස්තූපය එනම් ථූපාරාම දාගැබ කරවන ලදී. මහමෙවුනා උයන සඟ සතු කළ අතර රජ්‍ය කළ බෞද්ධ ආරාම සංකීර්ණය, මිහින්තලා ආරාම සංකීර්ණය, මිහින්තල චේතිය ගිරි විහාරය සහ ලෙන් 68ක් භික්ෂූන් වහන්සේලාට පූජා කර තිබේ. මහපාලි දානශාලාව ඉසුරුමුණිය වෙස්සගිරිය උපාසිකා විහාරය සඳහා රාජ්‍ය අනුග්‍රහය ලබා දෙන ලදී. ඊට අමතරව පටමක චෛත්‍ය, හත්තායක විහාරය, නිවන්තක විහාරය, පාචීනාරාමයේ ඇතුළු වෙහෙර විහාර රැසක් කරවන ලදී. තිස්සා වැව සහ වලස්සව ඉදිකරමින් කුෂකාර්මාන්තය නගා සිටුවීමට ක්‍රියා කළේය. දේවානම්පිය තිස්ස රජ සමය ශ්‍රී ලංකා ඉතිහාසයේ ආගමික, දේශපාලනික, ආර්ථික, සමාජීය සහ සංස්කෘතික යන සෑම අංශයකින්ම නව පිබිදීමක් ඇති කළ කාලවකවානුවක් විය. මේ වීඩියෝ එකට ඔයා කැමති නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, අනිත් අයට දැනගන්න ෂෙයා කරන්න වගේම සබ්ස්ක්‍රයිබ් කරන්න කියලත් මතක් කර සිටිනවා. නැවතත් දැනම බැරි අලුත්ම වීඩියෝවකින් ඔබ හමු වනතුරු අදට සමුගන්නවා.